සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් මම ඔයගොල්ලන්ව රිච් ගාඩින් channel එකට පිළිගන්නවා සාදරයෙන්. ඉතින් තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න මගේ channel එක. ඉතින් මම කලින් දැම්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අපේ ගෙදර තියෙන නාරංග ගහක් ගැන. අද මම ඔයගොල්ලන්ට කියන්නේ කන දෙයක් ගැන නෙමෙයි. හැබැයි ගෙදර ලස්සනට තියාගන්න පුළුවන් ගහක් ගැන. ඒ තමයි මෙන්න මේ ගහ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මම කිව්ව ගහ. මේක ඇත්තටම මම එච්චර නම නම් ලොකුවට දන්නේ නැහැ. අරලිය මම මේකට කියන්නේ අරලිය జాතියක් කියලා. අරලිය ගහක් කියලා තමයි මම මේකට කියන්නේ. මේකේ නම ඇත්තටම මට මතකයක් නැහැ. ඉතින් මේ වගේ ගහක් ඕගොල්ලන්ට මේ බලන්න මේකේ සෑහෙන්න මල් පිරලා තියෙනවා. මුළු ගහේම මල් මේ චුට්ටක් කුණු වෙලා වගේ තියෙන මේ දවස්වල වහින නිසා නැත්තම් මේ ගහේ හැමදාම මල් මුළු ගහේම මල් පිරලා තියෙනවා. මේ උඩින් ඉඳන් බලනකොට මේ ගහේ මල් විතරයි පේන්නේ. ඒ තරම් මේකේ මල් මේ වෙලේ නම් මේ පොඩ්ඩක් වැස්ස නිසා මේ මල් කුණු වෙලා තියෙන්නේ. ඉතින් මම මේක ඇත්තටම හදාගත්තේ පොඩි අත්තක් ගෙනල්ලා. පොඩි අත්තක් ගෙනල්ලා පෝච්චියක හිටව ගත්තා. පැලයක් නෙමෙයි ගෙනාවේ පොඩි අත්තක්. ඉතින් ඒ අත්ත ගෙනල්ලා මම සාමාන්‍යයෙන් පොඩි පෝච්චියක හිටවලා මම අවුවේ තමයි තිබ්බේ. හේවනක නෙමෙයි. සාමාන්‍යයෙන් 5 මිනිස්සුණයක් දාලා අවුවක තමයි තිබ්බේ. ඒ අවුවට මේ වගේ අර්ලි ගස් හැදෙනවා. හෙවනේ තිබ්බොත් ඒ ගහ ඉක්මනට අත්ත කුණු වෙන්න බලනවා. නමුත් අවුවක තිබ්බොත් ඒ අත්ත ඉක්මනට මුල් ඇදලා මේ ගහ හැදෙනවා. එතකොට ඕලන් කඩෙන් උනත් මේ වගේ පැලයක් ගන්න පුළුවන්. මේ ගස් ඕන තරම් දැන් තියෙනවා මං හිතන්නේ විකුණන්න. ඉතින් මේකටත් අර මං කිව්වා වගේ කලින් වීඩියෝ එකේ හොඳට අවුව ඕනේ. හෙවනේ නම් මේ ගස් හැදෙන්නේ නැහැ. අවුව කියන දේ අනිවාර්යයි. මේ ගස් වලට සූර්යාලෝකය දවස පුරා වැටෙන සූර්යාලෝකයක් ඕනේ. ඉතින් මේක තියෙන ස්ලැබ් එක උඩ මේ තියෙන මාර කලින් වීඩියෝ එකේ දැම්ම නාරංගහ. ඉතින් මේකටත් මං කිව්වා වගේ ලොකු පෝච්චියක් ගන්න. ඇත්තටම මේ පෝච්චිය සාමාන්‍ය ලොකු පෝච්චියක්. නමුත් මීට වැඩිය ලොකු වෙන්න තරමට පෝච්චිය ගොඩාක් හොඳයි. පෝච්චිය ලොකු වෙන තරමට ඕගලන්ට හරිම පහසුයි මේ පැලේ මේන්ටේන් කරන්න. මොකද වතුර දාන්න ඕනේ නැහැ නිතරම. මොකද පෝච්චිය ලොකු වුණාම මේ පස් මිශ්‍රණය වැඩි, වතුර ඇඳිලා තියෙන ප්‍රමාණය වැඩි. ඒකට ඕගොල්ලෝ කොහේ ට්‍රිප් එකක් වගේ යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගහ මැරෙන්නේ නැහැ. ගිහිල්ලේදී නැත්තම් පොඩි පෝච්චියක තිබ්බොත් ගහ මැරිලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ වගේ පැල හදද්දි ලොකු පෝච්චියක හදන්න. ඒක මාරම පහසුවක්. මම අත්දැකීමෙන්මයි ඕගොල්ලන්ට කියන්නේ. මොකද ට්‍රිප් එකක් යද්දී එහෙම කිසි බයක් නැතුව හොඳට වතුර දාලා යන්න පුළුවන්. එද්දිත් ගහ ලස්සනට තියෙනවා. දවස් 3ක් විතර 3-4ක් යද්දි මේ ගහට මුකුත් වෙලා නැහැ. වතුරන දැම්මට. මොකද පෝච්චිය ලොකුයි. පුළුවන් තරම් ලොකු පෝච්චියක හදන්න. මීට වැඩිය ලොකු පෝච්චියක හදන්න ඕගොල්ලෝ මේ වගේ ගහක් හදන්න. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මේකට දාන්නෙත් මම normal පස්. මේ බලන්න මම දාන්නේ සාමාන්‍යයෙන් අපි ගෙවල් වල හදාගන්න පරතුල්ලෙලි මේ එතකොට ගොම ඒ වගේ දේවල් තමයි මම මේකට දාන්නේ. මේකේ ඉන්නවා ඔයගලන්ට පේන මුළු පෝච්චියේම ඉන්නවා මේ හැකරැල්ලෝ. හැකරැල්ලෝ වෙන්න ඕනේ. හැකරැල්ල හරි මම නම් මතක නැහැ. මේ හැකරැල්ල හරි හැකරැල්ල තමයි මම ඉතින් කියන්නේ. මේ ඉතින් මෙන්න මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ ඉන්නේ කියන්නේ මේ පස් වල කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. හොඳට මේ ස්වභාවික තියෙන පස් මේගොල්ලෝ ඉන්නේ. මේගොල්ලෝ ඉන්න තරමට හොඳයි මේ පස් වල. මොකද මේගොල්ලෝ නිසා මේ පස් හොඳට මේ පස් වල පෝෂක කොටස් හැදෙනවා මේගොල්ලෝ. මේ හැම පෝච්චියකම වගේ ඉන්නවා ඒගොල්ලෝ. ඉතින් මේ බලන්න මම මේකට කාලෙකින් දැම්මේ නැහැ පෝර. ඒ පෝර කාලෙකින් දැම්මේ නැති නිසා මේ මුල් උඩට ඇවිල්ලා තියෙනවා. මම කලින් අර නාරංගහේ වීඩියෝ එකේදීත් කිව්වා ඒකෙදි ලොකුවට තිබ්බේ නැහැ මුල් ලොකු ප්‍රමාණයක්. නමුත් මට මේකෙදි ඔයගලන්ට ඒක පෙන්වන්න පුළුවන්. මේ අතින් ඇද්දත් මේ මුල් එන්නේ ගහේ කැඩිලා මේ සම්පූර්ණයෙන් මුල්. ඒ කියන්නේ මුළු පෝච්චිය පුරාවටම ඒ මුල් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකට පෝර අනිවාර්යයෙන්ම දාන්න ඕන ටික දවසකින්. නැතුව මේ ගහේ නැත්තම් මේ පෝච්චියේම තියෙන මුල් තට්ටුවක් විතරයි. පෝල් සේර මේ ගහට උරාගෙන. එතකොට කරන්න තියෙන්නේ මේකේ අඟල් 3ක් මෙච්චරක් විතර ප්‍රමාණයක් අඟල් 3-4ක් මම ඔයාලට කැමති ප්‍රමාණයක්. ඒක ඔයගොල්ලන්ට ඒ වෙලෙට මෙෂර් කරගන්න පුළුවන්. තමන්ගේ මොලෙන් හිතලා කරන්න ඕනේ ඇත්තටම. අඟල් 3-4ක් මේකේ හාරලා මුකකින් හරි මේ කඳට හානි වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් මේ වගේ රවුමක් වගේ ඉතුරු කරලා ඉතුරු ටික හොඳට හාරලා මේ උඩ තියෙන මුල් ටික අයින් කරලා ඒකිනුත් අයින් කරපු කොටසකිනුත් චුට්ටක් පස් ප්‍රමාණයක් අරගෙන මුල් එක කැඩිච්ච මුල් ඒවත් පෝර වෙනවනේ ඊට පස්සේ ආයේ ගොම එතකොට එළු පෝර කුකුල් පෝර අනිවාර්යෙන්ම කොහුබත්
සහ කුඩාවට කපාගත්තු පොල් එලි දාලා මික්ස් කරලා මේකට දාන්න තියෙන්නේ. මේකෙත් උඩටම පෝර දාන්නේ නැහැ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තියලා තමයි දාන්නේ. දැන් මේකෙදි නම් අනිවාර්යෙන් පෝර දාන්න ඕනේ. මේ මුල් තියෙන්නේ මට වෙලාවක් තිබ්බේ මේ දවස්වල. මේ එහෙම දාලා දවස් දෙකකට පාරක් වගේ හොඳට වතුර දාන්න. පෝච්චිය ලොකු වෙද්දි ලොකු ඔයාලට පෝච්චිය ලොකු වෙන තරමට ඔයාලට වතුර දාන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒක සෑහෙන පහසුවක්. එතකොට මම කියව විදිහට ඒ වගේ පෝර මිශ්‍රණයක් හදලා දාන්න. ඕගොල්ලන්ට තා පුළුවන් නිකන් ඉන්න මම ගෙදර තේ බීලා ඉතුරු වෙන තේ කොළ ටික මේ කුඩට දාන්න. බිත්තර කවුට් ටික දාන්න පුළුවන්. ලුණු පොතු ටික දාන්න පුළුවන්. හැබැයි දාලා නිකන් මෙහෙම උඩින් තියන්න එපා. තේ කොළ නිකන් ඔහොම දාලා දැන් මේ ටික තේ කොළ කියලා හිතන්නකෝ. මේ තේ කොළ ටික මෙහෙම නිකන් උඩින් දාලා තියන්න එපා. ඒ ටික තේ කොළට ගන්නව නම් හොඳට මේ කුඩු කරලා ඔහොම වටේට පොඩ්ඩක් දාලා පොඩ්ඩක් මුඛයෙන් හරි මේ වගේ පස් වලින් චුට්ටක් ඔහොම හෙට මෙහෙට කරලා පස් එක කලවම් කරලා අන්න ඒ විදිහට මේ දාන දේවල් දාන්න. නිකන් උඩට දාලා තියන්න එපා. එතකොට පොඩ්ඩක් වෙන වෙන සත්තුත් එන්න බලනවා. නැත්නම් කුණු වෙන ප්‍රමාණය වැඩි වෙනවා මෙතන. ගඳ ගහන්න බලනවා. නැත්නම් වෙන සත්තු ඇවිල්ලා හාරන්න බලනවා. එතකොට කිසි ලස්සනක් නැහැ. මොකද ලස්සන කියන දේ තියෙන්න ඕනේ මේ වගේ දෙයක් හදාදී. නිකන් ඔහේ පෝර දාන්න එපා. දැන් මේක පොඩ්ඩක් මේ කොළ ටික කඩනවා. එතකොට තමයි මේ පොඩ්ඩක් ලස්සන. පල්ලෙහා ඔන්නට වැඩි කොළ තිබ්බොත් වැඩක් නැහැ. පොඩ්ඩක් මේ කඳ පොඩ්ඩක් ලස්සන පේන විදිහට මේක හදනවා. දැන් ලස්සනට තියෙනවා මේ. මොනට වඩා කොළ තිබ්බොත් මේ කඳේ ඒක කැතයි. මේ උඩට වෙන්න තිබ්බට කමන්නේ. මේ පල්ලෙහාට වෙන තියෙන කොළ පොඩ්ඩක් කඩලා දාන්න වැඩක් නැහැ නේ. මම හිතන්නේ දැන් මේකට අවුරුදු දෙකක් නෑ අවුරුද්දක් වගේ ඇති මේ ගහට. මේක ඉක්මනට හැදුනා මම හොඳට පෝර එහෙම දානවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන ගහක් ගෙදර හදාගන්න. හරිම ලස්සනයි මේකේ මල් පිපුණාම. මේ තියෙන මල්. ඉතින් මේ විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. පොඩි හෙවණකුත් එක්ක එන්න තමයි මම මේක ඉස්සරහට තව හදන්න බාපොඩි ටිකක් උඩට මේවා කරලා උඩාම වශයෙන් හැම දෙයක් කපාදු කරන ටික කාලයක් මේක යද්දින් කරද උඩට යන්න මේ ගහ සවුත් වෙන්න බලනවා. කපාදු කරලා ආයෙමත් මේක ලස්සන රවුමට තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඒවා කරද්දී ඕගොල්ලන්ට පෙන්නන්න අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ගහක් හදන්න. මේක මේ අර්ලි කුලයට අයිති හැම ගහකට මම මේ කිව් විදිහට මේක හදන්න. හොඳට පෝරෝල. නාම නෝමල් අර්ලි තියෙන්නේ. දැන් මේකට නම් පෝච්චිය ලොකුට තරමට හොඳයි. මොකද මේ ගහේ මේ කොළ වේලෙන්න බලනවා සාමාන්‍ය අර්ලි ගස් වලට වඩා. ඒ සාමාන්‍ය අර්ලි ගස් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. සාමාන්‍ය අර්ලි ගස් කියන්නේ අර තියෙන මගේ ගෙදර තියෙන අර්ලි ගහ. මල් පිපිලා තියෙන. අන්නේ සුජාති අර්ලි ගස් වලට ලොකුවට වතුර ඕනේ නැහැ. ඒවට ලොකු පෝච්චියක් ඕනේ නැහැ. මම දැකලා තියෙනවා සාමාන්‍ය පොඩි පෝච්චි වල. ඒ ගස් හොඳට අවුවේ තියලා තියෙනවා. මොකද මේ අර්ලි ගස් වලට ලොකුවට වතුර ඕනේ නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ જાති ගස් වලට පොඩ්ඩක් මේ තියෙනවා නෝමල් අර්ලි ගස් වලට මේ කොළ ප්‍රමාණය වැඩි නේ. එකලන් කොළ ගොඩාක් තියෙනවා. හැමදාම කොළ තියෙනවා. මේ කොළ හැලෙන්නෙත් නෑ නෝමල් අර්ලි ගස් වල වගේ. සාමාන්‍යයෙන් නෝමල් අර්ලි ගස් වල කාලයකට පාරයක් සාමාන්‍යයෙන් අවුරුද්දකට 3-4 පාරක් කොළ හැලෙනවා. මුළු ගහේ නටු ටික විතරක් පේන්නේ. අත ටික විතරයි පේන්නේ. හැබැයි මේක එහෙම නෑ. මේකට වතුර ඕනේ. මම මේක අත්දැකීමෙන් ඉගෙනගත්තු දෙයක්. නෝමල් අර්ලි ගස් වලට වඩා මේ ගහට වතුර ඕනේ. කියන්නේ පෝච්චිය ලොකු වෙන තරමට වතුර දාන්න ඕන වායු ප්‍රමාණය අඩු වෙනවා. නමුත් මේක ගහ මැලෙන්න වගේ මැලෙලා වගේ කියනවා අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍ය අර්ලි ගස් එක්ක බැලුවහම මේ જાතියේ ගස් වල වෙනසක් ඒක. මේකට වතුර වමනා කරනවා. ඉතින් මම හිතනවා අද දවසේ ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් මොනවා හරි හොඳ දෙයක් ලබා ගත්තයි කියලා හොඳ දැනුමක්. ඉතින් මම තවත් ඉස්සරහට වීඩියෝස් අරන් එනවා. අනිවාර්යෙන්ම මම channel subscribe කරලා තියාගන්න. අද ඉරිදා දවසට පොඩ නිවාඩු. ඒ නිසා තමයි මම මේ පොඩි වීඩියෝ පෙර තුනක් කරන්නේ. ඊළඟ තවත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙන්න. මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ සම්බන්ධ මේ ගහ සම්බන්ධ නෙමෙයි මොන හරි ඕනම ගහක් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මට. මම ඔයගලන්ට අනිවාර්යෙන්ම මම ෆ්‍රී වුණාම මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් මම ආයෙමත් ඔයගලන් හමු වෙනවා.